ඔය හිනාව දැන්වත් නවත්තලා දෙක පිට දාලා බලන්න. මේක පත්තරට නේනම් කොහොමද මේගොල්ලන්ට පාර වැරදුනේ? මං හිතුවේ මේක අප්‍රේල් බොරුවක් කියලා. ඒකයි. කතුරු මහත්තයා ඔය අද තමයි පාල දූපතේ වටින පැත්ත බලන්න ආවේ. දොස්තියා මල්ලකිය හතුරෙද්ද කොහෙද ආරූඪ වෙලා? කතුරු මහත්තයා මට ප්‍රශ්නයක්. ඔය මොනවද මගේ නැව ඇතුලේ කරන්නේ ඈ? කෝ කතුරු මහත්තයා එයාට මොකද කළේ? ඔය අහන්නේ අර පත්තර රජුරු ගැන නේද? මාළුන්ට පත්තරයක් ගහන්න යමක නැවතුවා. මාළුන්ට පත්තරයක් ගහන්න මග නැවතුවා. මාළුන්ට අකුරු බෑ නෝ. මාළුන්ට අකුරු ගන්නන්න ඕනද? අපයි නෑ. මදිනගේ දේවාලේ ඒක නගවන්නයි හැදුවේ. කතුරු මහත්තයා ඔබ නැති දාවුන් දන්නු අපි. කතුරු මහත්තයා මේ නෙවෙන්නේ. ඉන්නේ අර හොර තක්කදියා විතරයි. එතකොට රොබර්ට්යා මොකද අර පැත්තට පිනන්නේ? අර බලන්න අර හොර බඩත් ඒ පැත්තට නේද යන්නේ? ඇත්තමයි. බලමු සමීප දාසෝන්න. අනිවාර්ය කාවටත් එන ගහනවා කියන්නේ මේවට. එළුවගේ තරේ කතුරුතුමා මහදන මුත්ත හොර දෙටුවා. කතුරුතුමාගේ බෙල්ලක් නැති වෙන වැඩක් මේක. මට හිතන විදියට එයාගේ ඔළුව වහලා අරගෙන යන්නේ යන තැන දැනගන්න බැරි වෙන්න. අපි උත්සාහ කරමු එයාගේ සැලසුම කන පිට හරවන්න. තෙල්පැණියක් තංක උන්ද පඤ්ඤා. අපි මෙහෙම කරමු. මං කතුතුමාව බේර ගන්නම්. ඔයා කොහොම හරි අර කෝටු කිතයියගෙන් නැව අරගන්න බලන්න. අපේ රොක්කනවට ගියා නේද පොඩි බොමරංග. කොමර්සන් ඔයා මොකද මෙහෙ කරන්නේ? මම මෙයාගේ අපේ කතුරු මහත්තයාව බලන්න. එයා ගියානේ අර මුහුදු කොල්ලකාර කපිටන් බෝස්ලේව බලන්න. ඔයාට විශ්වාසද? අනේ පණිඩෙක් වල බොහොම ස්තුතියි. මං දූපතේ හම්බ වෙන්න ප්‍රීතිමත් දවසක්. අපිව කරවල වෙයි. අමාරුවක් නෑ නේද පත්තරේ? නෑ උඩින් යන්නේ. හොඳයි ලියාගන්න මගේ ජීවිත කතාව. කොතනින්ද පටන් ගන්නෙ? පටන් ගමු මෙහෙම. ඒකෝමත් එක කාලෙක පුංචි මම ඉපදුනා තනියම. නැව් කොල්ල කන රස්සාව මට පියවුරුමෙන් ලැබුණු පරම්පරා ජීවනෝපායක්. පුංචි කාලෙදිමයි මට ආසාවක් ඇති වුණේ මේ මෝදු රස්සාවට. මං අගේ කරනවා මේ මම ෆොටෝකෝපි මැෂිමක් නෙවෙයි අතින් ලියන්නේ. මේ අහල පාර තමයි තිබුණේ මගේ රහස් උමගේට යන පාර. කොතනද මේ? අනවසරයෙන් මාගේ අඩවියට පැමිණි ඔබ කවුද? අපුරු ඉදුවේ ඔයාගේ උත්සාහය නම්. ඒත් මට නම් දැන් සෙල්ලම් කරන්න එන්න වෙලාවක් නෑ. අදිසි වැඩක් තියෙනවා. ඔයාට වෙලා නැහැ මග පන්දින දවස් සෙල්ලම් කරන්න. ඉල්ලගෙන එන්නේ මගෙනුත් උදව්. මගේ නම ඇහෙනකොටත් නැව්කාරයෝ බය වෙවුලනවා. එන්නු දුෂ්ටයා ගණු කඩුව කියලා මං කඩුව කරකවනකොට ඕන ජගතෙකුට කලන්තය දෙනවා. ඉදිරියට පැනලා පස්සට බර වෙලා කඩුව වෙවුලනකොට හුඟක් අය බයට නෙවෙයි ගෞරවයට මගහැරලා යනවා. අපිටන් ඔලුව ටිකක් ඇදයි ඒ නිසා රැකේ මාර්ගෙට නිදාගන්න එක ගුණයි. ආදර්ශයට වඩා අවවාදේ උතුම්ලු. රැකේ මාර්ගෙන නිදා ගැනීම හොඳයි. ආදර්ශයට වඩා අවවාදේ උතුම් වෙන්න බෑ. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා මන් දන්නේ. කොටිවල් කියලා ගත්තා වගේ වැඩක් මට උනේ. ඕවා මව කළ බෝද? බියසක ඉවත දමන්න කතුරු මහත්තයා. මං ඔයාගේ හිතවතෙක් කියලා හිතන්නකෝ. හැබැයි එක කොන්දේසියක් තියෙනවා. ඔයා මෙතනින් බේරලා නැවට යනකම් එළුවයි මුට්ටියයි නාඩගම රඟපාන්නම වෙනවා. එළුවට මේ මුට්ටිය හරි රඟපාන්න මම මේ කොටිවල්ගෙන් පෙළ ගන්න. බෙල්ලකේද සෝදාමන කොට ඉන්නම බෑම්. කපිටන් බොෂ්ෂල්ලා කෝ අපේ කතුරු මහත්තයා. එයා මගේ පරිවාස භාරයේ ඉන්නවා පොළවේ යට රහස් කාමරයක. මගේ ජීවිත කතාවේ කතුරු එයානේ. ඔයාගේ ජීවිත කතාව. එන කතා දෙකක් නම් පතරේ වහලා දාන්න වෙයි. අනිවාර්යයෙන්ම. මගේ චරිතයට අපහාස කළොත් වහලා දානවා චීස් වලින් ඔයගේ කට. ඔයගේ ඔය බෝකු කටේ සද්ද අඩු කරගන්නවා. නැත්තම් අපි ඉන්නේ කොහෙද කියලා එයා ලිව්වොත් මගේ සූර වීර ජීවිතෙත් අවසానයි. චීස් වල දවටලා බේක් කරන්න ඉස්සර දුවනවා. අපිට තාම සකයි රපාය නවා. අලුත් නැවක් ලැබුණ එකට සාදයක් වගේ සන්තෝෂෙටත් එක්ක. කකුලේ ගදින්න එපා. වැටි නැගිටින්න පුංචි පුතා මම. කින් බලන්න නැගුරුම් කොහෙද තියෙන්නේ. මගේ ගෝලයා ඔයාගේ නම අරගෙන එයි. සතුටුයි. ඔයා දිගටම කතා කරන්න. මං හඩ පස්සේ එන්නම්. ඇහුණා නේද?
කකුල වගේ කොහෙද යන්නේ මෙහෙ එන්න. කොහෙද අන්දයට පාරකේ උන් ගොළුවා වගේ නැවයි යොමු දෙකම නැති වෙයිද මහත්තයා දන්නවද අද මගේ උපන්දිනේ මෙන්න පවුඩර් ජීවිතේට අත්දැකීමක්. මාව අල්ලන්න. ඔට්ටුද? ඕයි කියනේ කතු මහත්තයා ඔහම ඉන්න මං ඔයාව වේර ගන්නම් කොහොමද. එන්න මාමා රොබින්සන් මට ඔර කතා කරන්න. එන රොබට් මොකද මේ කපිටන් පර්සි කපිටන් පර්සි. කවුද මේ තේ වෙලාවේ මට බාධා කරන්නේ ඈ? කතරු මහත්තයා පැහැරගෙන අර බෝස්ලි බණ්ඩායියා. ඔය පත්‍රය පැහැරගත්තාම මට මොකද? අලුත්ම නැවක හිමිකාරයා මමයි. ඒක මට මොනතරම් ආඩම්බරයක්ද? ඇත්තද කමක් නැද්ද? හැබැයි බෝස්ලියාගෙන් දැනගනි නිදානේ කොහෙද තියෙන්නේ කියලා. මොකද තමයි කිව්වේ? නිදානයක් කිව්වා. නිදානේ ගැන දන්නේ කතරු මහත්තයානේ. අනේ අපි නම් දන්නේ නෑ. ලොකු ජෝන් ඉක්මනට නැවහරවල ගන්නවා හදිසි ගමනක්. මාත් වෙනවා. අනේ මාත් වෙනවා. කාලතුවක් සූදානම් කරනවා. එහෙමයි කපිතා. එන්න පොට ඇඟට ගොන්නේ නෑ වගේ. ඔයා කොහෙද ඔයා කොහාට යනවද මෙයා අන්දයා කැලේ ගියා වගේ යහුලා අර පැත්තෙන්. අන්දයා දිවේ ලෝකේ ගියා වගේ මාත් යනවා අර ළමයක් කලේ හොඳ විහිළුවක් නෙවෙයි පාර කියන්න කන් නැද්ද අපේ මිනිස්සයා කොහෙද හැංගුනේ? හතර මායිමුකවත් පේන්න නෑනේ. ඔහොම ඉන්නයි කිව්වේ. ඔන්න. කවුද ඔයා පාර කියන්නයි කිව්වේ හොඳින් කියන්නේ මට දැන් මේක ඇති වෙලා දැක්කද අපේ කෙනා? අර මහත්තයා තනියම හැංගිම උත්තර සෙල්ලම් කරනවා. ඔයත් එකතු වුණා නම් ඩකට ඩක. මේක හරිම අපූර්ව නැවක්. බලන්න සුක්කානම තනියටින් ක්‍රියා කරන්නේ. හරිම හුරු බොහෝනේ. මගේ වරට මේක හරියට වටිනවා. කාපිතාන් දැන් අපිට ප්‍රංශ බලකොටුව හොඳින් පේනවා. කිය පාර දුන්නොත් පව් නේද? කිය ගැහුවත් අපිටම දුවන්න වෙයිද? නිශ්ශබ්ද ආක්‍රමණය. ඒ අදහස සෞඛ්‍යයට හොඳයි. කාලතුවක්කුවෙන් පහර දෙමු. දෙන්නම් පෙනිවරක් කාලතුවක් යම්පරා. මාම රොබින්සන් නේද? නැවේ හැංගිලෙන්ලා තියන්නේ. මං හිතන්නේ එයා නැව අපෙන් අරගන්න කුමන්ත්‍රණයක් වගේ. කතු මහත්තයා මග පෙන්වන්න දැන්වත් මේ අඳපුත කතාව නවත්තනවා ඉවසීමෙන් සැනසීම. අපූරු ඉලක්කේ ගහක ගලක වැදුනා නම් ඉවරයි මං. මග පෙන්වන්න දැන්වත් මේ පීප ඔළුවෙන් අයින් කරනවා හිතලා බලනවා දැනුගත් මගේ ඔළුව මෙහෙම කළුවර කාමරයක දාන්න හොඳද ආනකෝ මේ පීපේ ආහා කලබල වෙන්න එපා. කතු මහත්තයා සිදු ප්‍රමාද දෝෂය ගැන කනගාටුව. ලොක්කටෙන් නම් ගැලවුණා. ඒ නැව ගන්න බැරි වුණා. හරි දෙයක් වෙන්නේ අනේ මන් දන්නේ. දැකෝල් මේක ගිහින් අර පත්‍ර මහත්තයාට දෙනවා. එයාටම දෙන්නම් කපිතාන්. මේ කපිතාන් අර ඉංග්‍රීසි කපිතාන් මේ පැත්තට එනවා. මොකද යාළුවට පාර වැරදිලාද? ඔයාට මොකද්ද කරෙන්න ඕන කපිතාන් පර්සි? මට අද වැඩ වැඩි. අපි ආවේ අර පත්‍ර මහත්තයාව හම්බ වෙන්න. ඔයා මගෙත් එක්ක විහිළු කරනවද? එයා ඉන්නේ මගේ බාරේ. එයා මාව ලෝකෙම ප්‍රසිද්ධ කරන්න මගේ සූරවීරකම් හපංකම් පත්තරයට ලියනවා. කපිතාන් කපිතාන් පත්‍ර මහත්තයා පෙනී නොපෙනී ගිහින්. නොපෙනී ගිහින් අපයි දෙයනේ මගේ උත්සාහය. මගේ ජනප්‍රිය සිහිනය. මගේ නිදානේ. අනේ සර් මටයි විතර දෙන්න. ඇස් දෙක වාගේ හිටපු දෙන්නට මේ මොකද උනේ? මේ තියෙන්නේ මේ රාස්පඩි පෙළෙන් තමයි යන්න ඇත්තේ. යමු බලන්න. රාස්පඩි පෙළක් පත්‍රකාරෝ හොම්මයි හැම මුල්ලක් මැදලා බලනවා. පරිසරය සම්පූර්ණයෙන් ආරක්ෂිතයි. මෙහෙමට සුදුසු කාලේ ඇවිල්ලා. බ්‍රේක් හැප්පේ තන්න බොට්ටේදී අපේ කතරු මහත්තයානේ. පාරට ඔපනේ බ්‍රේක් නොදනේ කමක් නෑ ට්‍රැෆික් පොලිස් ඉන්නවා. යන්දන් දඩේ බේරගත්තා. එළියට එන්න දොර අරිනවා. ඔයත් එක්ක විහිළු නෑ. ඔයා වල්ලා ගන්න මේ පාර දොර අරිනවා. අපි
අපිව අල්ලගන්න දොර අරින්න ඔහොම ටිකක් ඉන්නකෝ. දන්නවද මේ වගේ වෙලාවට තමයි ස්ථානුචිත ප්‍රඥාව ඕනේ. ලොකු ජෝන් කිරිපෙට්ටි දෙන්න. කතුරු මහත්තයා අනතුරු තාම පිටිපස්සේ ඉක්මනට වැඩගත්තොත් හොඳයි. ඒක තමයි ඔළුව නැතුව ඉඳලා මටත් දැන් එපා වෙලා කියන දෙයක් කරන්නම්. එන්ස්ටේ කතුරු මහත්තයා මෙහාටම එක්කගෙන ඉඳන්නේ. පත්තර මහත්තයා හරියටම තව විනාඩි 10ක් දෙනවා. මේ තොර ඇරියේ නැත්තම් මේක පුපුරවලා අතුරට එනවා. යාතෙන් උඩට යයිද කෑලි අඩු වෙන එකක් නෑනේ. පිරිනොබසින රාජ්‍යයේ ප්‍රඥාව අපේ දහංගට වලට ඕන කෙනෙක් අහුවෙනවා. මේක පුපුරන තරම් මොලයක් නෑ කියලා හිතුවද මීමහ අනුවණයා බලා ගන්නවා. මාමා රොබින්සන්ට නම ගන්න බැරි වුණා වද්ද. හරි දැන් කෙලින් පාර පාල දූපතට. හමුවීම සතුටන්. හැබැයි එකක් මතක තියාගන්න පීට්ට ගලවන්න ඕන 100ට ගණන් කරලා. එතකොට ඔය කාගේ තොලු වලට ගුණයි සුවයි අද්දුටුයි. උපදෙස් වලට ස්තුතියි. ගිහින් එන්න නැවත හමුවෙමු. අන්දයා කාලිවල් ගියා වගේ ඉන්නේ. වෙලාවට ඔළුව වහගෙන ආවේ. හරි ගනිමු. 1 2 කියන දේ නහන්න ගුරු. ඉහළ නම් ඉහළ පහළ නම් පහළ. පැමිණීම ප්‍රමාදයි. ප්‍රමාදය පසුතැවිල්ලට මුල. මගේ සිහින නැව. මගේ ජීවිත කතාවට බින්දුව. ඇයිද යනේ මටම මෙහෙම වෙන්න? ඌරු මෙහෙව මාමා රොබින්සන් ඉක්මනට ගොඩට එන්න. මං ඔයාට ඉතිය ගන්න නැව අර පැත්තට එයි. නෑම නම් කවදාවත් මහන්සි උනේ නෑ. 97යි 98යි 99යි 100යි. ගැලෙව්වා. Come goleo! කතුරු මාත්‍යෝ අදිනේ මේ ඔයාට අපේ කරෝල විකුණන්න වෙයි. බෑ පත්තර රස්සාව මට හොඳයි. ඉක්මනට නගිනවා මාමා රොබින්සන් බලාගෙන ඇති. එහෙමයි මාත්‍යා. එයාගේ කොහොමද බේරිලා ආවේ? එක අතකින් බැලුවම ඒවත් වීර කතාවක්. ඇඟෙහිදී වැටෙනවා. භයානක මුහුදු කොල්ලකරුවන් එක්ක සටන් වැදිලා ජය ගත්තා කියන්නේ මාමා රොබින්සන් කතාවටත් වඩා ත්‍රාසජනකයි.